සිරි මේ ඔයයි කාලේ අපිත් එක්ක එක පන්තියේ නේද හිටියේ? අනේ මට අඳුර ගන්න බැරි වුණානේ. එකම පන්ති වුණාට ඉතින් ඔයාලා පන්ති ඇතුළට මිනිස්සු නෙමෙයිනේ. අයියෝ කඩවුලේ අපි විතරක් මේ කුණ්ඩවල පන්ති වල හිටියේ නෑනේ. ලොකු පන්තිලා අයියලා අල්ලගෙන පෙම්මුල වල පෙම් කියලා මිස. මොකද්ද? නැහැ මේ කාලෙකින් නැගිල්ල මේ සතුටක් කියලා කිව්වේ. මොකද ඉතින් දැන් ඊකා ලව් එකෙන් බැඳලා දින්නේ. පිස්සු දානේ. ඉස්කෝලේ කාලේ හරියන ඒවා නෙමෙයි. ඒක හොඳයි. අපි ඉස්කෝලේ කාලේ සමහර වල් කතා කියද්දි ඊය කියපු ගෑනුන්ට මේකට බෙදලා ළමයිනුත් ඉන්නවා. මොකද්ද? නෑ මේ ඒක හොඳයි කියලා කිව්වේ. ඒක නෙමෙයි. සෑහෙන අමාරුවෙන් දුරින් අඳුරගත්තේ. ඒක අල්ලට සෑහෙන වෙනස් වෙලානේ. ඒකනේ අනේ පොඩක් පොෂ් වෙන්නත් එපා. ඉස්කෝලේ කාලේ ඉතින් ගවුම් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ඒකපුත් නැතුව ඉතින් කොනා වගේනේ හිටියේ. අයියෝ කඩවුලේ පොස් වෙලා නෙමෙයි දුරට දැක්කම නැන්ද කෙනෙක් කියලා හිතන තරමට සයිස් වෙලා. ගොනා නෙමෙයි දාලා ඇත්තා වගේ දැක්ක. මොකද්ද? නෑ අනේ ඉස්තරට වඩා සයිස් වෙලා වයසක පාට වෙලා කියලා කිව්වේ. ඇයි අනේ එහෙම කියන්නේ? පපුවේ තියෙන්න ඕනේ ඒවා. තියෙන්නේ බඩේ. අපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා